හරි අයිබෝන් හැමෝටම අපි අද කතා කරන්න යන්නේ 1xs routers අපි ගොඩාක්ම භාවිතා කරනවා මේ ඉන්ටර්වියු එකක් විදිහට data services දෙනකොට ඒකට ලොග් වෙලා ඒකේ කරන්න පුළුවන් දේවල් මොනවාද කියලා බලන්න තමයි පළවෙනි අදියරේදී. ඒතකොට මේ ප්‍රධාන වශයෙන් කතා කරොත් 1xs වර්ග දෙකක් තියෙනවා. ඒකේ මෙන්න මේ විදිහට 1xs එකක් තියෙනවා. මේක 1xs 1424 එක තව 1xs එකක් තියෙනවා. ඒක 1xs 1432 එක. ඉතින් අපි මෙන්න මේ 1424 එකට තමයි අදාළ කන්ෆිගරේෂන් කරන්න යන්නේ. මේක ගත්තොත් version දෙකක් තියෙනවා. 1xs 1p කියලා තියෙනවා. පිටට අප ලේබල් එක බලා ගන්න පුළුවන්. මේක 1p කියන රවුටර් එකක්. සමහර ඒවා තියෙනවා 2p කියන රවුටර්ස් අපිට හම්බ වෙනවා. අදහස් අපිට අවශ්‍ය වෙනවා කන්සෝල් කේබල් එකක්. මේ නිපාඩ කේබල් එක කන්සෝල් කේබල් එකක්. මේක තමයි අපි රවුටර් එකේ කන්සෝල් පෝට් එකට ගහන්නේ. අපිට ගෙලින්ම ඩෙස්ක්ටොප් එකකට මේ සීරියල් පෝට් එකේ ප්ලග් කරගන්න පුළුවන්. අපි ලැප්ටොප් එකක් යූස් කරනවා සීරියල් ටු USB කන්වර්ටර් කේබල් එකක් මේ විදිහට ප්ලග් කරගන්න ඕන මේ වැඩේ. මූලික වශයෙන් ඒක තමයි අපේ සෙටප් එකේ තියෙන්නේ. අලුත් රවුටර් එකක් අපි සර්වර් එක විදිහට පාවිච්චි කරගෙන ටැස්ට් කරගෙන අපි කලෙක්ට් CP කරපු නැත්නම් පනන රවුටර් එකක් චෙක් කරගන්න ඕන රවුටර් එකක් අපි වයර් විදිහට යූස් කරගෙන තමයි මේ ටෙස්ට් එක කරන්නේ. serial to USB converter cable එකක් දාගෙන තියෙනවානේ. මේ කේබල් එක අප් එකට ඉන්ස්ටෝල් කරගන්නවා. හරිද? එතකොට ඒකේ තියෙනවා serial to USB software එක මම ගෙනල්ලා pen drive එක දාගෙන මේක plug කරන් ඉන්නවා. හරි? මුලින්ම අපි ඒක ඉන්ස්ටෝල් කරගන්නවා. software එක හොයලා open කරගන්න ඕනේ. ඒක මම දැනගන්න ඕන මගේ machine එකේ තියෙන එක OS එක මොකක්ද කියලා. ඒකට අදාළ එක තමයි යන්නේ. මගේ තියෙන්නේ Win 11 කියලා Windows 11 කියලා මම හොයාගත්තා. එහෙනම් Windows 11 වලට අදාළව තියෙන software එක මම run කරනවා. ඊට පස්සේ මේ විදිහට run වෙන්න ගන්නවා. ඉක්මනින් install වෙනවා. මේ විදිහට finish කරගන්නවා. ඊට පස්සේ confirm කරගන්නවා device manager ගිහිල්ලා ports වලට මේ software එක add වෙලා දැන් USB එක අරන් තියෙන කියලා. මෙහෙම ගිහලා බලද්දි ports වල COM3 වෙලා අපිට හම්බ වුණා. දෙවනුව අපුවේ TMA software එක අප්ලෝඩ් කරගන්න ඕන. ඒකට අපි කරගන්නේ TMA software එකට ගිහිල්ලා run කරනවා. application license එක yes කියලා දීලා මේ විදිහට run කරනවා. location එකක් දෙන්න ඕන. ඊට අමතරව desktop shortcut එකක් හදන්න කියලා අපි දෙන්න ඕනේ. ඒක අපිට ප්‍රයෝජනවත්. අවසානයේ finish කරාම මේ විදිහට TMA software එකත් install වෙනවා. දැන් අපි USB එක install කරගත්තා. TMA software එක install කරගත්තා. දැන් අපිට router එකකට machine එක connect කරගන්න පුළුවන්. අපි server එක හදා ගන්න ඕන. අපි මේ අලුත් fresh unit එකක් අරගෙන තියෙනවා. fresh unit එකේ අපි ආයෙත් console cable එකට මේක දාගෙන අපි server එකත් අර විදිහටම TMA software එක භාවිත කරලා server එකත් අපි update කරගන්නවා. අපි plug කරන් ඉන්න fresh unit එකට අපි හදාගත්ත cable එක through මේ විදිහට COM3 එක හරහා connectivity අරගෙන අප්ඩේට් කරගන්න ඕන. ඒකට අදාළ වෙන test server application file එක. ඒතර මේකෙදි අපි කරන්නේ මේක import කරගන්නවා. අපේ ළඟ තියෙනවා 1p server එකට අදාළ මේ විදිහට software file එක. ඒක අපි open කරගත්තම automatically unit එක ඇතුළට මේ test server කියන එක install වෙනවා. 2p use කරනවා නම් අපි 2p server එක තමයි මේකට අප්ඩේට් කරගන්නවා. මෙන්න මේ වගේ අවසානට අපිට test server කියලා එනවා. මේක smart tester එකක් මේකේ තියෙනවා. මේ router එකේ ports ටික LAN 2 තියෙනවා. LAN 1 parallel port එකක් තියෙනවා. ඒකේ LAN 1 වල port 1, port 2, port 3, port 4 කොහොමද තියෙන්නේ? ඊට පස්සේ මෙතන තියෙන console port එක, මෙතන තියෙන
අපේ ලයින් එක වදින ලයින් පෝට් එක දාත කැන්සල් කේබල් එක අපි ගෙනත් ගහනවා මෙතන කන්සෝල් පෝට් එකට. මේක හදාගන්න ඕන ක්ලයන්ට් එකේ. ඒකට අපිට මේ software එක හරහා වැඩේ පටන් ගන්නවා. සර්වර් යුනිට් එක අප්ඩේට් කරගත්ත ආකාරයටම ක්ලයන්ට් යුනිට් එකත් අපි අප්ඩේට් කරගන්නවා. ඉස්සලා කනෙක්ටිවිටි ගන්නවා. ඉන් පස්සේ අපිට යුනිට් එකට ලොග් වුණාම ඔයාලට පේනවා මේක කොහරි පාවිච්චි කරපු එකක්. GPON Pepper Villa KSL කියලා තියෙනවානේ. Pepper Garden Villa KSL කියලා තියෙනවා. ඒ කියන්නේ මේ කොහරි පාවිච්චි කරපු යුනිට් එක. ඒ හින්දා අපි මේක configuration වලට ගිහිල්ලා පහළ තියෙන එක ක්ලික් කරලා මේකේ තියෙන settings ටික erase කරලා දානවා. settings ටික erase කරලා තමයි අපි client application file එක මේකට upload කරන්නේ. ඒකෙදී අර කලින් කරා වගේම අපි හොයාගෙන යනවා 2P client එක අපේ machine එකේ මේ ටික තියාගෙන ඉන්න ඕන අපි. ඊට පස්සේ 2P client එක මේකට upload කරනවා. මෙන්න මේ විදිහට upload වෙලා අපිට පේනවා. දැන් client එක හදාගෙන ඉවරයි. client ඉදිරියට ගන්න ගොඩක් වෙලාවට පරණ router එක. සමහර client routers clients application එක දාන්න යනකොට software updation එකට permission ඉල්ලනවා. අපි එකට අවස්ථාව දෙන්න ඕන version update එකක් යනවා. version update එක සමහර විට automatically මේ වගේ start වෙනවා. අපේ machine එකේ files තියෙනවා නම් එහෙම නැත්නම් අපිට මේ files අපේ ළඟ pen එකක හෝ machine එකක හෝ තියා ගන්න ඕනේ automatically මේ විදිහට update වෙලා ඉවර වෙනවා. ඊට පස්සේ තමයි client එක හරි ගස්ස ගන්න. client router එක server router දෙකම අපි හදාගෙන තියෙන්නේ. කියන්නේ settings වලින් හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ දැන් power on කරන් තියෙන්නේ. අපි මේවා 1 to 1 to patch කරනවා. මේකට පාවිච්චි කරන්නේ මේ විදිහේ patch codes පාවිච්චි කරන්නේ 1 to 1 to connect කරගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ. අපි LAN 1 වල 1 ගත්තොත් ඒකට අරගෙන server එකෙන් client එකට plug කරගන්නවා. console cable එක වදින්නේ server එකේ. අපි console cable එක ගෙනල්ලා server එකේ console port එකට දාගන්නවා. line port එකත් තව patch code එකකින් plug කරගන්න. දැන් ඔයාලට පේනවා console port එක හැරුණා. අනිත් ඔක්කොම 1 to 1 to patch කරලා තියෙන්නේ. මේකේ තියෙන්නේ server එකෙන් send කරන data මේකේ ports හොඳයි නම් client ගෙන් නැත්නම් ports හොඳයි නම් ඒවා receive කරලා ආපහු send කරනවා server එකට. මේ circle එක loop එකක් වගේ වැඩ කරනවා. එහෙම වැඩ කරන්නේ නැති ports මොනවද කියලා අපි ඉස්සෙල්ලාම හොයාගන්න පුළුවන්. දැන් අපි client server කියන unit දෙක හදාගෙන ඉවරයි. physically connectivity එක හදාගෙන ඉවරයි. දැන් අපි පරණ විදිහටම server එකට console cable එක plug කරලා COM3 වලින් ගිහිල්ලා මෙන්න මේ වගේ අපි server එකට log වෙනවා. මේක ටෙස්ට් කරන්න යන්නේ දැන්. දැන් මෙතන ගියාම tester එක පහළ highlight වෙලා තියෙනවා කොළ පාටින්. අපි යනවා tester එකට. tester එකේ තියෙනවා උඩ පැත්තේ ගැලුවොත් අර sigma performance තියෙනවා. ඒකේ ගිහිල්ලා sessions වලට යනවා. restart all session double click කරනවා. මෙන්න මෙතන තියෙන කොළ පාට arrow key එක press කරාම මේ test එක සිද්ධ වෙනවා. ඒ කියන්නේ server එකකින් data packets send වෙලා client එකෙන් receive වෙනවද කියලා බලන්න. යම් කිසි එකකින් send ඔක්කොම receive වෙන්නේ නැත්තම් send වෙනවා receive වෙන එක බිඳුවයි නම් ඒ port එක faulty කියලා අපි තීරණය කරනවා. ඊට අමතරව send කරපු ටිකෙන් loss එකක් packet loss එකක් එනවා නම් අපි තීරණය කරනවා මේකේ port එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. අපි නැවතත් මේ test එක කරලා බලමු. කලින් කරපු test එකේදී port ගන්නවා down වුණා. සමහරවිට cable plug වෙලා නැතිවත් වෙන්න පුළුවන්. අපි හින් දෙවෙනි සයිටත් මේක ආපහු cable ටික check කරලා බලලා test කරනවා. ඒ test කරනකොට අර වගේම තමයි connect කරගන්නවා, disconnect කරලා ඉවලා connect කරගන්නවා. smart tester එකට යනවා. sigma performance යනවා. sessions highlight කරනවා. restart all session. එතකොට මෙතන
පෝට්ස් ටික පෙන්වන්න ගන්නවා. මේ පැත්තේ පෙන්වනවා send and receive වල detail එක. මේක කලින් කරපු ටෙස්ට් එක වෙන්න පුළුවන්. හින්දා අපි ආපහු ටෙස්ට් කරනවා පොඩ්ඩක්. restart all session double click කරලා ඇවිල්ලා මෙතන කොළ පාට icon එක click කරනවා. දැන් අපි දැන් නැවත හරි ටෙස්ට් එක ඇවිල්ලා තියෙනවා. ඒකදී ඔයාලට පේනවා සමහර පෝට්ස් වල send කරලා තියෙනවා receive වෙලා නැහැ. සමහර පෝට් වල send කරපු ටික ඒ විදිහටම receive වෙලා තියෙනවා. අපි මේ පෝට් හොඳයි කියලා ගන්නවා. විශේෂයෙන් මේ බලන්න මේ පෝට් එක. ඔයාලට වම් පැත්තේ LAN 1 වල port 1, LAN 1 වල port 2, 3, 4 වගේම LAN 2 ඊට පස්සේ EFM port එක කියන්නේ line port එක ටෙස්ට් කරගන්න පුළුවන්. අපි console cable එක plug කරගෙන තියෙන්නේ server එකේ. ඒක ටෙස්ට් වෙන්නේ නැහැ. Right, thank you very much.